ආයුබෝවන් සියලුම දෙනාට ගුරු විභාගයට අදාළ අධ්‍යාපන සාමාන්‍ය දැනුම පේපරයට එන ප්‍රශ්න 1000ක් පමණ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පළවෙනි වීඩියෝ එක විදිහට ප්‍රශ්න අපි 50ක් කතා කරමු අද. අපි යමු මේ ප්‍රශ්න ටිකට. පළවෙනි ප්‍රශ්නේ විදිහට පළමු ලාංකික විශ්වවිද්‍යාල උපකුලපති කවුරුන්ද? පළමු ලාංකික විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ලෙස හඳුන්වන්නේ සර් නිකලස් ආටියගල මහත්මයා. දෙවෙනි ප්‍රශ්නේ විදිහට රෝසමලේ නටුවේ කටු නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද? එහි රචකයා වන්නේ ආනන්ද රාජකරුණා මහත්මයා. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට සාපේක්ෂතාවාදයේ පියා කවුරුන්ද? සාපේක්ෂතාවාදයේ පියා ලෙස හැඳින්වෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. හතරවෙනි ප්‍රශ්නයේ විදිහට අධ්‍යාපනික කලාප වැඩිවින්ම පිහිටා තිබෙන පළාත කුමක්ද කියලා අහනවා. මේ ප්‍රශ්නය ගොඩාක් වෙලාවට එන ප්‍රශ්නයක්. අධ්‍යාපන කලාප වැඩිම පළාත ලෙස හඳුන්වන්නේ නැගෙනහිර පළාත. ඒ කලාප 17ක් තිබෙනවා. ඊළඟට අධ්‍යාපන කලාප අඩුම පළාත ලෙස හඳුන්වන්නේ කුමන පළාතද? එම පළාත ලෙස හඳුන්වීමට හැක්කේ සබරගමු පළාත. කලාප අධ්‍යාපන කලාප 7ක් පමණයි එම පළාතේ තිබෙන්නේ. හයවෙනි ප්‍රශ්නේ විදිහට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉහළ නැංවීම සඳහා වැඩිම ආධාර දෙනු ලබන ජාත්‍යන්තර ආයතනය කුමක්ද කියලා. ජාත්‍යන්තර ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වෙනුවෙන් ආධාර ලබා දෙනු ලබන වැඩිපුරම ආධාර දෙනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව. ඊළඟ ප්‍රශ්නෙට යමු. රුහුණු විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ කුමන ප්‍රදේශයේද කියලා. රුහුණු විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ මාතර ප්‍රදේශයේ. අටවෙනි ප්‍රශ්නෙට යමු. ආහා හරි හාවා කැලින් මැදින් ආවා යන පද්‍ය කොටස අයිති පද්‍ය පන්තිය කුමක්ද? එම කොටස අයිති පද්‍ය පන්තිය වන්නේ කුමාරතුංග මුනිදාස මහත්මයාගේ කියවන නුවණ පද්‍ය පන්තියට තමයි මේ පද්‍ය කොටස අයිති වන්නේ. ඊළඟට ශ්‍රී ලංකාවේ යුද හමුදා පිහිටා තිබෙන්නේ කොහෙද? ශ්‍රී ලංකා යුද හමුදා පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල දියතලාව ප්‍රදේශයේ. අපි 10 වෙනි ප්‍රශ්නෙට යමු. අධ්‍යාපන අයිතිය තහවුරු කළ ලෝකයේ පළමු ලේඛනය කුමක්ද? අධ්‍යාපන අයිතිය තහවුරු කළ ලෝකයේ පළමු ලේඛනය තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය. ඒක තමයි පළමු ලේඛනය. ඉංග්‍රීසි ගුරුවරයා ප්‍රසිද්ධ ග්‍රන්ථය කාගේද? මෙම ග්‍රන්ථයේ කතුවරයා වන්නේ ආර්.කේ. නාරායන් මහත්මයා. ඔහු ඉන්දියන් ජාතිකයෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඊ-පුස්තකාලය පිහිටා තිබෙන්නේ කොහෙද? ශ්‍රී ලංකාවේ පළවෙනි ඊ-පුස්තකාලය පිහිටලා තිබෙන්නේ ඉපලෝගම ප්‍රදේශයේ. ජාතික පාසල් පාලනය කරනු ලබන්නේ කවුරුන්ද කියලා අහලා තිබුණොත් මේකට උත්තරේ වෙන්නේ ජාතික පාසල් පාලනය කරනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක්. ඊළඟට පාසල් වර්ගීකරණයේදී උසස් පෙළ සියලුම විෂයන් උගන්වනු ලබන පාසල හඳුන්වන සංකේතය. උසස් පෙළ සෑම පාසලකම උසස් පෙළ සියලුම විෂයන් උගන්වන්නේ නැහැ. සියලුම විෂයන් උගන්වන පාසල හඳුන්වන සංකේතය තමයි 1AB පාසල්. ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයා කවුරුන්ද? ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයා වන්නේ සේනක බිබිලේ මහතා පේරාදෙණිය වෛද්‍ය විද්‍යාපීඨය. ඊළඟට ශ්‍රී ලංකාවේ පළවෙනි ජාතික පාසල විදිහට හඳුන්වන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. අතීත විශ්වවිද්‍යාල කොලීජිය වර්තමානයේ හඳුන්වන්නේ කුමන විශ්වවිද්‍යාලය ලෙසින්ද කියලා අහලා තිබුණොත්
වර්තමානයේ හඳුන්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලය විදියට. ගුරු පුහුණුව සඳහා ඉංග්‍රීසි විද්‍යාල පිහිටීම ආරම්භ කරන ලද්දේ කවර වර්ෂයේද? එහෙම අහලා තිබ්බොත් එම වර්ෂයේ තමයි 1903 දී තමයි ඉංග්‍රීසි ගුරු විද්‍යාල පිහිටවීම සිදු කරන ලද්දේ. පින්ලන්තයේ විභාග නැතයි පැවසුවද පින්ලන්තයේ එකම එක විභාගයක් තියෙනවා. පින්ලන්තයේ තිබෙන එකම විභාගය තමයි පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීමේ විභාගය. ඊළඟට සිසුන් 2,24,80,000ක් පමණ ඉගෙනුම ලබන භුවනේශ්වර අයියස් විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ කවර රටේද කියලා එනවොත් එම විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේ ආජන්ටිනාවේ. ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය ආරම්භ කරන ලද වර්ෂය කුමක්ද කියලා අහලා තිබුණොත් ශ්‍රී ලංකාවේ නැනෝ තාක්ෂණ ආයතනය ආරම්භ කරලා තිබෙන්නේ 2008 වර්ෂයේ. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කළේ කවුරුන්ද? මහාවංශය අපේ ඉතිහාසය පිළිබඳව තිබෙන ග්‍රන්ථය. එහි ඉංග්‍රීසි පරිවර්තනයක් තියෙනවා. මේ ඉංග්‍රීසි පරිවර්තනය සිදු කරන ලද්දේ විල්හෙල්මන් ගයර් මහතා විසින්. ටයිප් 3 පාසල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන පාසල්ද? ටයිප් 3 පාසල් විදියට හඳුන්වනු ලබන්නේ ප්‍රාථමික පාසල්. එහෙම නැත්නම් එක වසරේ සිට 5 වසර දක්වා උගන්වනු ලබන පාසල්. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ බාලිකා විශ්වවිද්‍යාලය කුමක්ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම බාලිකා විද්‍යාලය සංගමිත්තා බාලිකා විද්‍යාලය මේ ආරම්භ කරන ලද්දේ 1884. අපි යමු 25 වෙනි ප්‍රශ්නෙට. උසස් පෙළ විෂය සංඛ්‍යාව 3 දක්වා අඩු කිරීම සිදු කරන ලද්දේ කුමන වර්ෂයේද? 1998 හඳුන්වා දෙන්නේ. මේ ළමුන් ඉස්සෙල්ලාම විභාගයට මුහුණ දෙන්නේ 2000 වර්ෂයේ. ඊට කලින් උසස් පෙළ සඳහා විෂයන් 4ක් නියම වෙලා තිබුණා. ඊළඟ ප්‍රශ්නට යමු. අධ්‍යාපනය තුළින් වෘත්තිකත්වයේ කුමන ආයතනයේ තේමා පාඨයද? අධ්‍යාපනය තුළින් වෘත්තිකත්වයේ කියන තේමා පාඨය සඳහන් වෙන්නේ පොලිස් විද්‍යාපීඨය තමයි එම තේමා පාඨය හඳුන්වා දෙනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් අධ්‍යාපනය ලබන ජාතික පාසල කුමක්ද? වැඩිම සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන ජාතික පාසල වන්නේ හෝමගම මහින්ද රාජපක්ෂ ජාතික පාසල. ලෝකයේ ඇති විශාලතම ශබ්දකෝෂය කුමක්ද කියලා අහලා තිබුණොත් ලෝකයේ තියෙන විශාලතම ශබ්දකෝෂය ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලය ශබ්දකෝෂය. ශ්‍රී ලංකාවේ පළමු පාසල් විද්‍යා කෞතුකාගාරය කුමක්ද කියලා අහලා තිබ්බොත් ශ්‍රී ලංකාවේ පළමු පාසල් විද්‍යාගාරය තමයි වරකපොළ තෝලංගම්මු ජාතික පාසලේ තිබෙන විද්‍යා කෞතුකාගාරය. සෞන්දර්ය විෂයක් වූ සංගීතය හා නැටුම් පාසල් විෂය මාලාවට එක් කරන ලද්දේ කුමන වර්ෂයේද කියලා අහලා තිබුණොත් සංගීත හා නැටුම් දෙක අයිති වෙන්නේ 1944. ඊළඟ ප්‍රශ්නේ විදිහට 1969 දී පිහිට වූ ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා කවුරුන්ද? ස්ටුවර්ට් ලොරි මහත්මයා තමයි එහි ප්‍රථම අධ්‍යක්ෂකවරයා. 32 වෙනි ප්‍රශ්නේ ගුරු දෙගුරුන් විසින් ළමයාට කළ හැකි කල්පවත්නා එකම උපකාරය නම් තමාට උපකාර කර ගැනීම සඳහා ඔහුට ඉගැන්වීමයි. මෙම ප්‍රසිද්ධ කියමන කාගේද? මෙම කියමන ෆෙඩරික් ෆීබල් මහත්මයාගේ.
ශ්‍රී ලංකාවේ ගුරු දිනය ඔක්තෝබර් 6 වෙනිදා සැමරුවද වෙනත් රටවල් ඒ සමරනු ලබන්නේ කවදාද සහ එකට හේතුව වෙනත් රටවල් ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් 5 වෙනිදා. ඒට හේතුව තමයි ලංකාවේ ඔක්තෝබර් 6 වෙනිදා සමරන්න හේතුව තමයි ගුරු ප්‍රඥප්තියත් සංකරන ලද්දේ ඔක්තෝබර් 6 වෙනිදා වීම. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා සංග්‍රහය කුමක්ද? ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා සංග්‍රහය වන්නේ බාල ප්‍රදීපය කියන සංග්‍රහය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙහි අන්දේශ ග්‍රාමීය පාසල් යෝජනා ක්‍රමය ඇති කරේ කවුරුන්ද? එය ඇති කරන ලද්දේ CWW කන්නංගර මහතා 1932 තමයි ආරම්භ කරනු ලබන්නේ. මුලින්ම වෘත්තීය මාර්ගෝපදේශනය ආරම්භ කළ විශ්වවිද්‍යාලය වන්නේ නැගෙනහිර විශ්වවිද්‍යාලය. නැගෙනහිර විශ්වවිද්‍යාලය තමයි මුලින්ම වෘත්තීය මාර්ගෝපදේශනය ආරම්භ කළ විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වෙන්නේ. අන්ධ පුද්ගලයන් සඳහා ඉගැන්වීම් ක්‍රමය සොයාගනු ලැබුවේ කවුරුන් විසින්ද? ඔවුන්ගේ ඉගැන්වීම් ක්‍රමය හඳුන්වා දුන්නේ ලිව් බ්‍රෙල් මහත්මයා, ප්‍රංශයේ ජාතිකයා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශාඛාව පිහිටුවන ලද්දේ කොයිද කියලා අහුවොත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශාඛාව පිහිටුවන ලද්දේ මාතර ප්‍රදේශ. ළමා අධ්‍යාපනයේ පියා ලෙස හැඳින්වනු ලබන්නේ කවුරුන්ද? ෆෙඩරික් ෆීබල් මහත්මයා. එතුමා තමයි ළමා අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වා ලබන්නේ. විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී දුෂ්කර දිස්ත්‍රික්කවල ඇතුවේ ඇති ඉතාම දුෂ්කර දිස්ත්‍රික්කය ලෙස හඳුන්වනු ලබන්නේ මුලතිව් දිස්ත්‍රික්කය. ඒක තමයි ඉතාම දුෂ්කර දිස්ත්‍රික්කය ලෙස හඳුන්වනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ මව්බසින් අධ්‍යාපනය ලබා දීම තීරණය කරන ලද්දේ කවර වසරකදීද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මේක බොහෝ විට අහන ප්‍රශ්නයක්. එම වර්ෂය වන්නේ 1943 තමයි නිර්දේශ කරන්නේ. නමුත් 1945 දී තමයි ක්‍රියාත්මක වන්නේ. දකුණු ආසියාවේ සාක්ෂරතාවය වැඩිම රට කුමක්ද කියලා අහුවොත් දකුණු ආසියාවේ සාක්ෂරතාවයෙන් ඉහළම රට තමයි මාලදිවය. ඇමරිකාවේ ඇති පැරණිතම විශ්වවිද්‍යාලය ඇමරිකාවේ තිබෙන පැරණිම විශ්වවිද්‍යාලය වන්නේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දිනය කවදාද? ශ්‍රී ලංකාව නෙවෙයි ලෝකයේ අධ්‍යාපන දිනය කවදාද? ලෝක අධ්‍යාපන දිනය විදිහට සැලකුණු ලබන්නේ ජනවාරි 24 වෙනිදා. ලෝකයේ පළමු ගුරුවරයා කවුරුන්ද කියලා අහලා තිබුණොත් ලෝකයේ පළමු ගුරුවරයා ලෙස කන්ෆියුසියස් නැමැති චීන දාර්ශනිකයා තමයි ඒකට උත්තරේ. ලංකාවේ පළමු ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පළමු ග්‍රන්ථය ලෙස සැලකුණු ලබන්නේ සියබස් ලකරය. ලොව පාසල් වැඩිම රට කුමක්ද? එහෙම ප්‍රශ්නයක් අහලා තිබුණොත් ලෝකයේ වැඩියෙන්ම පාසල් තිබෙන රට වන්නේ මෙක්සිකෝව. ලංකාවේ පළමු දහම් පාසල කුමක්ද කියලා අහලා තිබ්බොත් ගොඩක් වෙලාවට මේක අහන ප්‍රශ්නයක්. ගාල්ල විජයානන්ද දහම් පාසල තමයි ලංකාවේ පළමු දහම් පාසල. නැනෝ තාක්ෂණයේ පියා කවුරුන්ද? නැනෝ තාක්ෂණයේ පියා ලෙස හඳුන්වනු ලබන්නේ රිචඩ් පෙඩ්මාන් මහත්මයා. ඇමරිකානු ජාතික රිචඩ් පෙඩ්මාන් මහත්මයා තමයි නැනෝ තාක්ෂණයේ පියා ලෙස හඳුන්වන්නේ. ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද? ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා ලෙස හඳුන්වනු ලබන්නේ කේ.වී. සමරනායක මහත්මයා. ඉතින් ප්‍රශ්න 50ක් අද කතා කරා. තව ප්‍රශ්න බොහොමයක් කතා කරන්න තියෙනවා. එම වීඩියෝස් ටිකත් ළඟදීම දාන්න. දාපු සැනින් දැනගන්න. channel එකත් subscribe කරලා තියාගන්න ලෙස ඉල්ලමින් පළමු වීඩියෝවෙන් සමගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක්.